ජීවිතේ මීට අවුරුදු ගණනාවකට හෝ එහෙම නැත්නම් දවසකට දෙකකට කලින් හෝ සිදුවෙච්ච සිදුවීමක් ගැන ඔයා නිතර නිතර කල්පනා කරනවද? ඔයා මේ මොහොතේ මොන විදිහක කොතන ගත කරත් ඔයා ඉන්නේ ඔයාගේ සිතුවිලි එක කතා කරද? අපරාධේ මට මෙහෙමයි කියන්න තිබ්බේ. මගේ කාලය නිකන් නාස්ති වුණා. මට ඒක කියා ගන්න බැරි වුණා. මට මේ වෙලාවේ මේ විදිහට හැසිරෙන්න තිබ්බා. ඒ වගේ කිය නොවිච්ච දෙයක් ගැන හිත ඒ ගැන පසු තැවිද ඔයා ජීවත් වෙන්නේ. ඔයා දන්නවද මේ දෙයින් ඉස්සෙල්ලම වෙන්නේ ඔයාගේ මානසික මට්ටම ගොඩාක් පහළට වැටෙනවා. මොකද ඔයා මේ මොහොතේ මොන වැඩේ කරත් ඔයා ඉන්නේ ඔයාගේ සිතුවිලිත් එක්ක තරඟ කරන ගමන්. සමහර විට මේ කරන්න හදන දේ ආයෙ මොහොතකින් අමතක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙනෙක් එක කියන්න හදන දේ නෙවෙයි කටින් කියවෙන්නේ. මොකද ඔයා ඒ තරමටම අර සිතුවිලි එක්ක පොරබදින ගමන් තමයි ඉන්නේ. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් මේ தත්ත්වය ගොඩාක් දුරට ඔයාට තියෙනවා නම් ඔයාට ඒක වදයක් වෙලා නම් තියෙන්නේ වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ සම්බන්ධව කතා කරන එක ගොඩක්ම වටිනවා. ඒ වගේමයි ඔයා විසින්ම ඔයාව තේරුම් ගන්න එක ඊටත් වඩා වටිනවා. මොකද ඒ සිදුවීම ජීවිතේ සිදු වෙලා ඉවරයි. ගියපු කාලය ඇත්තෙක් ලවාවත් අද්දවන්න බෑ කියලා කියමනක් අපි අහලා තියෙනවනේ. ඒක නිසාම ඔයා මේ මොහොතේ ඉඳන් ඉදිරියේදී කරන්න හිතන හැම දෙයක්ම කරන්න හිතෙන නැත්තම් කරන්න තියෙන හැම දෙයක්ම මනසින් ඒකෙන් බුද්ධියෙන් හිතලා බලලා මේක මං කරොත් මට පසුතැවෙන්න වෙයිද? එහෙම නොවෙන්න මම මේකට මොකද කරන්න ඕන කියලා එක සැරයක් නැත්තම් 100,000 සැරයක් හරි හිතලා ජීවිතය ගැන ගන්න තීරණ නිවැරදිව ගන්න. මොකද කාලයත් එක්ක හැමදේම පහ වුණාට පස්සේ අපිට ඒ දේවල් ගැන ආයෙමත් ඇදලා ගන්න බෑ. ඒ වගේමයි නිතර කල්පනා කරද්දී අපි නොදැනුවත්වම අපි රෝගීන් බවට පත් වෙනවා. ප්‍රෙෂර්, සීනි ඒ වගේ රෝග ලක්ෂණ අපේ ශරීරයට ඇති වෙනවා. අපේ මානසික මට්ටම සෑහෙන්න දුර්වල වෙනවා. පුළුවන් නම් මේ දේවල් වලින් මගහැර ගන්න නිතරම ජීවිතේ බිසී වෙන්න. ඒ කියන්නේ නිතරම මොකක් හරි වෙන දෙයක් ගැන හිත යොමු කරන්න. සමහර විට පොත් කියවන්න, එහෙමත් නැත්නම් බණ කතා අහන්න, එහෙමත් නැත්නම් මල්පැල හිටවන්න. ඒ වගේ හිත ආකර්ෂණය කරගන්න දේවල් වෙනුවෙන් හිත යොමු කරන්න. කල්පනා කරලා නොකිරන දේවල් ගැන, නොවුණු දේවල් ගැන කල්පනා කරලා ඒවට විසඳුමකුත් නැත්තම් ඔයා නිකරුණේ රෝගියෙක් වෙන එක අපරාධේ. ඒක නිසා පුළුවන් හැම වෙලේම තමන් වෙනුවෙන් තමන් ගැන හිතලා ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි කාලය හැම මොහොතෙම හැම තප්පරේම තමන් ඒ දේ මොනම හරි හොඳ දෙයක් වෙනුවෙන් යොමු කරන්න. හැම වෙලේම අර හිතට එන සිතුවිලි ටික කොහොම හරි අයින් කරගෙන ජීවිතේ බිසී වෙන තරමට අර ප්‍රශ්න අමතක වෙනවා. මොකද කලින් ඔයා බඳින්න හිතී කෙනා කියන්නකෝ. ඒ මොහොතේ ඒ සම්බන්ධය මගදී නතර වෙලා හරි මොනේ හරි හේතුවක් නිසා ඒ කෙනා වෙන කෙනෙක්ව කසාද බඳිනවා. ඉතින් දැන් ඔයා දිගින් දිගට ඒ සම්බන්ධව හිතලා වැඩක් නැහැ. මොකද එයාගේ අලුත් ජීවිතේ එයා පටන් අරගෙන ඉවරයි. ඒ වගේම ඔයාගේ ජීවිතෙත් ඔයා පටන් අරගෙන ඉවරයි. ඒක නිසාම ඔයා අසනීප වෙනවට වඩා ඉදිරියේදී ඔයා කරන්න හිතන දේවල් ගැන හිතලා වැඩ කරන එක තමයි හොඳම දේ. ඒ වගේමයි තවත් ඒ වගේ මොනවාම හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විට කෙනෙක් ඔයාට තරහ වෙන්න පුළුවන්. අපරාධ මගේ කටින් මේ වචන පිටුනේ නැත්තම් අද යා මාත් එක්ක තරහ වෙන්නේ නැහැ. එහෙම කිය අවුරුදු ගාණක් පරණ දේවල් හිතේ තද කරගෙන එහෙම නැත්තම් කෙනෙක් රණ්ඩු කරපු එකක්, කෙනෙක් බැනපු එකක්, ඔයා ජීවිතේ මොකක් හරි ඔයාට වෙච්ච අකමැතිම සිදුවීමක් ගැන හිත ජීවිතේ තව විඳවනවට වැඩිය මේ ලැබිච්ච ජීවිතේ ඉදිරි කාලය හරි සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න.